දන් දීම කියන්නේ මිනිස්සෙක් උඩට ගන්නවා. පුළුවන් තරම් දන් දෙන්න පින්වතුනි. ඔයාලගේ ආත්ම භාවය ඉහළට ගන්නවා. ඒ ඉහළ තමයි මගඵල නිවන් තියෙන්නේ. මේ භවයෙන් එතර වීම තියෙනවා. සියලු භවයෙන් එතර වෙනවා. මේ දානේ අප මහ බෝධිසත්වයෝ දිය නොහැකි දාන දුන්නා. එදා ඇස් දෙකින් ලේ වැටෙද්දී ජාලිය ක්‍රිෂ්ණ ජිනා දුන්නේ. තමන්ට ලෝකයටත් වඩා උපමා රහිත වූ සෙනෙහසක් දැක්කෝ මන්දී දේවිය දන් දුන්නා බුදු බව පතා. දිය නොහැකි දාන දෙද්දී තමාව රටින් පිටුවහල් කරපු මිනිසුන්ට දෝති මැණික් අරන් විසිරෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ ඒ වාගේ දන් දුන්නේ නැත්නම් වෙස්සන්තර රජුරෝ ජාලිය ක්‍රිෂ්ණ ජිනා දන් දුන්නේ නැත්නම් බුදු බව ලැබෙන්නේ නැහැ. එහෙනම් රහතුන් නැහැ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ නැහැ. එහෙනම් අද අපි නැහැ. එහෙනම් මේ දන්සල් නැහැ. හන්දියක් ගානේ තියෙන දන්සලක අප මහ බෝසතුන් දරුවන් දන් දුන් වග සාක්ෂි දෙනවා. සපත කරවනවා. එදා ඇස්වලින් ලේ වැටි වැටි දුන්න දානේ විපාක මිනිස්සු අද hina වෙවි බත් කනවා. මේ ලෝක සත්‍යයේ මුවට සිනහව ගේන්න මගේ බෝසතුන් පෙරුම් පිරුවේ ඇස්වලින් ලේ වැටෙන කල් අඬලා. යසෝදරාවගේ විලාප ඇඬීම. අපේ බුදුරජාණන් වහන්සේට අපි කොච්චර කෘතඥ විය යුතුද? කොච්චර ශ්‍රද්ධාවන්ත විය යුතුද? අපේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේම කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිසා තමයි අපි සැනසෙලි සුසුමක් කෙලන්නේ. බුදුරජාණන් වහන්සේ නිසායි මේ මොහොතේ හරි ගින්දර නෙවුනේ. බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. ඉතින් ඒ නිසා දන් දීම, දාන පාරමිතා, ඉවසීම. ඉවසීම කියන්නේ ජීවිතේ පහළට වැටෙන එකක්ද උඩට ගෙනියන එකක්ද? උඩට ගෙනියන එකක්. ඒ නිසා මේ ඔයාලගේ ගෙවල් වල ගෑණි මනුස්සයලාගේ ප්‍රශ්න, නෝනා මහත්තයාගේ ප්‍රශ්න, අංකරේ ගහ බැන ගන්නේවා, රණ්ඩු සරුවල් එමට ඇති. මතක තියාගන්න ඔය පළවෙනි මිනිස්යාවත් අවසාන මිනිස්යාවත් නෙවෙයි. ඔය මිනිස්යත් එක්කම පෞල් කණ්ඩ වේ ආත්ම භව කෝටි ගාණක්. මේ දුක ඉවර නෑ. අනේ මේ මිනිහලා හදා ඉන්න වෙලාවේ රණ්ඩු වෙවි ඉන්න වෙලාවේ ඉවසීම කියන එක පුරුදු කරගත්තා නම් මිනිහා රණ්ඩු වෙනවා බවලතා ඉවසීම පුරුදු කරනවා. ඉවසීම තියෙන කෙනා ඉහළ යනවා. රණ්ඩු වෙන කෙනා පහළ යනවා. මේ දෙන්න මරණින් මත්තේ එකතු වෙන්නේ නැහැ. ගෑණි මිනිහයි තකටේ රණ්ඩු වෙනකොට දෙන්නම පහළට වැටිලා ගානට සෙට් වෙනවා. අපායෙත් හැපිම විඳවනවා. ඔයාලගේ මහත්තයා ඔයාලට අප්‍රිය වෙලා නම් මහත්තයා බනිද්දී ඉවසන්න. ආයෙ මොන ගහෙන්නේ. තමන්ට දුක එන තැනටම සලකන්න. ආයෙ මොන ගහෙන්නේ. ප්‍රතිවිරුද්ධ කර්මය කරන්න ඕන. මේ ගම තීත්ත වෙලා නම් බේරුවල මේ ගමටම සේවය කරන්න. ආයෙ ඉපදෙන්නේ. තමන්ට රටින් පිටවහල් වෙන තරමට තමන්ගේ දානේ කාපු මිනිස්සු විරුද්ධ වෙද්දි වෙස්සන්තර රජුරු ඒ මිනිස්සුන්ටම සත්ත්ව සතික දානේ දුන්න. එක දෙකින් 700 ගානේ දානේ දුන්නා. ඊළඟට ලෝකෙ ඉපදුනේ බුදු කෙනෙක් වෙලා. ආයෙ මේ ලෝකෙට එන්නේ. ආයෙ පන්නන්න බෑ. උන්වහන්සේ සසරින් ඊතරට වැඩියා. වෛර කරන කෙනාටම මෛත්‍රිය කරන්න. ලෝභ කෙනාටම දන් දෙන්න. අප මහ බෝසතුන් දන් දුන්නේ දරුවෝ S2 ජීවිතේ දරුවෝ දන් දුන්නේ ජූජකයාට දේවදත්තටයි දරුවෝ දන් දුන්නේ. එහෙමයි සම්බුදු කෙනෙක් පහළ වුණේ. ඉතින් ඒ නිසා ඉවසීම කියන්නේ ඉහළ විශේෂගාමී දෙයක්. සීලය කියන එක විශේෂගාමී දෙයක්. ඉන්ද්‍රිය සංවරය විශේෂගාමී දෙයක්. බඹසර විශේෂගාමී දෙයක්. ඊට පස්සේ අබිනිෂ්ක්‍රමණය පැවිද්ද විශේෂගාමී දෙයක්. පොයට සිල් ගන්න එක විශේෂගාමී දෙයක්.
බුදුන් වැඳ වැඳ යන එක විශේෂගාමී දෙයක්. ඉතින් මේ වගේ දසපාරමිතා බුදුරජාණන් වහන්සේ දානේ ඉහළටම වැඩුවා. සීලේ ඉහළටම වැඩුවා. නෙක්ඛම්මේ ඉහළටම වැඩුවා. ප්‍රඥාව, අදිෂ්ඨානය, වීරිය, ශාන්තිය, සත්‍ය, මෛත්‍රිය, උපේක්ෂාව ඉහළටම වැඩුවා. කොච්චර ඉහළටද කියනවනම් සම්මා සම්බුදු වෙලා භවයෙන් ඈතර වුණා. අනේ අපි තුල පුරුදු වුණොත් ඉවසීම, සීලය, කරුණාව, දයාව, දන් දීම කවදාවත් ඇති කියලා හිතන්න එපා. බණ අහන එක විශේෂගාමී දෙයක්ද හීනගාමී එකක්ද? බණ අහුවා කියලා මේ සංසාරේ කවදාවත් දුකක් ලැබෙන්නේ නැහැ. සැපේමයි ලැබෙන්නේ. මොකක්වත් නොතේරෙන ගෙම්බෙක් ගග්ගරා පොකුණේ බණ අහද්දී ඒ බණ අහපු පින්බලයට මේ ගෙම්බ ඉපදුනානේ තවදිසාවේ කොච්චර උඩකට විසිකකලාද? ඒ විශේෂ භාගී කර්මය. ඔයාලා දන්නේ නැතකොට නැති වුණාට මේ බණ අහද්දී හිත පැහැදෙද්දී හිතේ ගිනි නිවෙද්දී ඔයාලා ඊළඟට ඉපදෙන්න තියෙන ජීවිතයේ ආත්ම භාවයේ උඩට එස්සෙනවා. පහළට නැතුව. විශේෂ භාගී කර්ම. මේ බණ ටික අහනකොට ඔයාලගේ හිත නිවෙනවද නැද්ද? ඔයාලට නිවෙනවා කියන එක දැනුනේ ඔයාලගේ හිත තියෙන්නේ පිච්චි. මේ බණ අහනකොට ඔයාලගේ හිත සැනසෙනවද නැද්ද? ඒ සැනසෙනවා කියන එක දැනෙන්නේ ඔයාලගේ හිත තියෙන්නේ අපහසුයෙන්. අපහසුව කියන එක, ගින්දර කියන එක හිතේ නැත්තම් කොහොමද නිවෙනවා කියන එක දැනෙන්නේ? කොහොමද සැනසෙල්ල කියන එක දැනෙන්නේ? තේරුම් ගන්න අපේ හිත නිවෙනවා නම් නිවෙන්නේ, සැනසෙනවා නම් සැනසෙන්නේ බුදු අදනක් නිසා. යමෙක් ලොවේ සුවපත් වූයේ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූයේ නම් ඒ හැම සදහම් සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූයේ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූයේ නම් ඒ හැම තෙරුවන් සරණ ගියෝ.